ඔන්න ඉතින් අදත් එක්කගෙන ආවා අපේ ගෙවත්තේදී ඉඳලා හිටලා අපට දකින්න පුළුවන් තවත් අපූරු ලස්සන යාළුවෙක්. මේ තමයි විද්‍යාත්මකව ඔරියෝලස් සැන්තෝනස් කියලා හඳුන්වන අපි කවුරුත් දන්න කහ කුරුල්ලා. ඉතින් මේ ඉන්නේ පුංචි කහ කුරුළු බබෙක්. මෙයාලා රුක්වාසී පක්ෂි කොට්ටාසයක් වෙන නිසා ගස් දෙබලවල් වගේ තැන්වල හරි අපූරු වටකුරු කූඩුවක් හදලා තමයි බිත්තර දාන්නේ. මේගොල්ලොන්ගේ අභිජනන කාල සීමාව ඔක්තෝබර් ඉඳලා මැයි මාස දක්වා දිවෙනවා. ඉතින් රුක්වාසී කුරුල්ලෙක් නිසා මෙයාලගේ පැටවුන් නිතර අනතුරට ලක් වෙනවා. මේ ඉන්නෙත් එහෙම ගහකින් බිමට වැටුණු බබෙක්. ඉතින් අපේ බාරේ ඉන්න නිසා එයාට දැන් එයාගේ අම්මයි තාත්තයි කෑම බීම ගෙනල්ලා කවලා යව පෝෂණය කරනවා. කහ කුරුල්ල කියලා කියන්නේ අප්‍රිකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව දක්වා විහිදුණු විශේෂ ගණනාවකින් කුරුළු පවුලක්. ලංකාවෙත් විශේෂ 3ක් හෝ 4ක් වාර්තා වෙනවා. ඒ වගේමයි කුරුල්ලෝකේ මිහිරි හඬක් තියෙන තවත් අපූරු කුරුල්ලෙක් විදියට මෙයාව අඳුරගන්න පුළුවන්.